ආයුබෝවන් CBH Maths YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 6 ශ්‍රේණිය ගණිතය පළමු වාරය මොඩියුල අංක 1 සංඛ්‍යා අංක 1 දෙවන පරිච්ඡේදය සංඛ්‍යා සහ ගණිත කර්ම මා උගත්වේ පිටු අංකය 32. ඔබගේ පාසල සහ ප්‍රදේශය කමෙන්ට් කරන්න. පූර්ණ සංඛ්‍යා අඩු කිරීමේ ගැටලු විසඳමු. ගැටලුව අංක 1. සුළු කරන්න. රෝම ඉලක්කම් 1. 4508 අඩු කිරීම 1265. ස්ථානයන් පිළිවෙලින් අඩු කරමු. 8 අඩු කිරීම 5 3යි. බිංදුවෙන් 6ක් අඩු කරන්න බෑ. ඒක නිසා ඊළඟ පේලියෙන්, ඒ කියන්නේ මෙතන විදිහ නම් සිය ස්ථානයෙන් දස ස්ථානයට එකක් ගේනවා. සිය ස්ථානයෙන් දස ස්ථානයට එකක් ගෙනාවම ඒ එන්නේ 10 ඒවා. ඒ 10යි මේ බිංදුවයි එකතු වුණාම 10යි. 10න් 6ක් දැන් අඩු කරමු. එතකොට 4යි. දැන් මෙතන තියෙන මේ 5න් එකක් මේ දස ස්ථානයට අරන් ගිය නිසා මෙතන තියෙන්නේ 4යි. 4න් 2ක් අඩු කරාම 2යි. දැන් දහ ස්ථානයේ 4න් දහ ස්ථානයේ 1 අඩු කරාම 3යි. පිළිතුර එනවා 3243යි. රෝම ඉලක්කම් 2 14388 අඩු කිරීම 1263. 8න් 3ක් අඩු කරමු 5යි. 8න් 6ක් අඩු කරාම 2යි. 3න් 2ක් අඩු කරාම 1යි. 4න් 1ක් අඩු කරාම 3යි. 1න් අඩු කරන්න නැහැ. 1 එහෙමම ලියනවා. පිළිතුර ලැබෙනවා 13125යි. රෝම ඉලක්කම් 3 61033 අඩු කිරීම 7286. 3න් 6ක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ගන්නවා. එන්නේ 10ක්. 10යි මේ 3යි 13යි. 13න් 6ක් අඩු වුණාම 7යි. දැන් මෙතන තියෙන්නේ 2යි. 2න් 8ක් බෑ. මෙහෙන් ගන්න ඕන. මෙතනින් ගන්න බෑ. මෙතන බිංදුවක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ හැරින් ගන්නවා. මේ එක මෙහෙට ගත්තම එන්නේ 10ක් විදියට. 10යි බිංදුවයි 10යි. දැන් මෙතන තියෙන 10න් එකක් මෙතනට ගන්නවා. එතකොට මෙතන 9ක් වෙනවා. මෙතන තියෙනවා 2. මෙහෙන් ගත්ත එක 10ක් විදියට ඇවිල්ලා 10යි 2යි එකතු වුණාම 12යි. 12න් 8ක් අඩු වුණාම 4යි. දැන් මෙතන 9ක් තියෙනවා. 9න් 2ක් අඩු වුණාම 7යි. මෙතන තිබුණා එකක්. ඒක මෙහෙට ගත්තා. දැන් මෙතන කිසිම දෙයක් නැහැ. බිංදුවයි තියෙන්නේ. එහෙනම් මෙහෙන් එකක් ගන්නවා 10ක් විදියට එනවා. එතකොට මෙතන තියෙනවා බිංදුව, බිංදුවයි 10යි 10යි. 10න් 7ක් අඩු වුණාම 3යි. දැන් මෙතන තියෙන්නේ 5යි. 5න් අඩු කරන්න කිසි දෙයක් නැති නිසා මෙතෙන් දෙනවා 5. පිළිතුර වෙනවා 53747. රෝම ඉලක්කම් 4 23100 අඩු කිරීම 12708. බිංදුවෙන් 8ක් අඩු කරන්න බෑ. මෙහෙන් ගන්න වෙනවා. මේ එකෙන් තමයි ගන්න වෙන්නේ. එතකොට මෙතනට 10ක් එනවා. 10න් ආය මෙතන එකක් ගන්නවා. එතකොට මෙතන 10ක් වෙනවා. 10න් 8ක් අඩු කරාම 2යි. දැන් මෙතන තියෙන්නේ 9යි. 9න් බිංදුවක් අඩු කරාම 9යි. දැන් මෙතනින් තිබුණ එක මෙහෙට ගෙනිච්චා. ඒක නිසා මෙතන තියෙන්නේ බිංදුවක්. බිංදුවෙන් 7ක් අඩු කරන්න බෑ. ඒක නිසා මෙතනින් එකක් ගන්නවා. එන්නේ 10ක්. 10න් 7ක් අඩු වුණාම 3යි. දැන් මෙතන තියෙන්නේ 2යි. 2න් 2ක් අඩු වුණාම බිංදුවයි. මෙතන 2 තියෙනවා. 2න් 1ක් අඩු වුණාම 1යි. පිළිතුර වෙනවා 10392යි. රෝම ඉලක්කම් 5 තිරස්සතට අඩු කරන්න තියෙන්නේ. ස්ථාන නිවැරදිව අඳුනගෙන අඩු කරමු. බිංදුවෙන් බිංදුව අඩු කරාම බිංදුවයි බිංදුවෙන් මේ බිංදුව අඩු කරාම බිංදුවයි
4න් බිංදුවක් අඩු කරාම 4යි. 3න් 2ක් අඩු කරාම 1යි. 2න් 1ක් අඩු කරාම 1යි. පිළිතුර වෙනවා 11400. රෝම ඉලක්කම් 6 14908 අඩු කිරීම 12389. 8න් 9ක් අඩු කරන්න බෑ. මෙහෙන් ගන්න වෙනවා. මෙතන තියෙන බිංදුව. ඒක නිසා මේ 9න් ගන්න වෙනවා. 9න් එකක් මෙතන දාම 10යි. දැන් මෙතන තියෙන 10න් එකක් ගත්තම 10ක් එනවා. 10යි මේ 8යි 18යි. 18න් 9ක් අඩු කරාම 9යි. දැන් මෙතන තියෙනවා 9ක්. 9න් 8ක් අඩු කරාම 1යි. මෙතන දැන් තියෙන්නේ 8. 8න් 3ක් අඩු කරාම 5යි. මෙතන 4 තියෙනවා. 4න් 2ක් අඩු කරාම 2යි. 1න් 1ක් අඩු කරාම බිංදුවයි. බිංදුව නොලියා ඉන්න පුළුවන්. ඒක නිසා පිළිතුර එනවා 2519. රෝම ඉලක්කම් 7 854167 අඩු කිරීම 481959. අඩු කරමු. ස්ථානයන් නිවැරදිව අඳුනගෙන අඩු කරමු. 7න් 9ක් අඩු කරන්න බෑ. ඒක නිසා මේ 6න් එකක් මෙහෙට ගේනවා. ඉන්නේ 10ක්. 10යි 7යි 17යි. 17න් 9ක් අඩු කරාම 8යි. දැන් මෙතන 5 තියෙන්නේ. 5න් 5ක් අඩු වුණාම බිංදුවයි. මෙතන තියෙන්නේ 1. 1න් 9ක් අඩු කරන්න බෑ. ඒක නිසා 4න් ගේනවා මෙහෙට එකක්. ඉන්නේ 10ක්. 10යි මේ 1යි. එකතු වුණාම 11යි. 11න් 9ක් අඩු වුණාම 2යි. දැන් මෙතන තියෙන්නේ 3යි. 3න් එකක් අඩු වුණාම 2යි. 5න් 8ක් අඩු කරන්න බෑ. ඒක නිසා මෙතනින් එකක් ගේනවා. 8න් එකක් ගෙනාවම 10 ගොඩක් එනවා. 10 ගොඩ මේ 5ට එකතු වුණාම 15යි. 15න් 8 අඩු වුණාම 7යි. දැන් මෙතන තියෙන්නේ 7යි. 7න් 4ක් අඩු වුණාම 3යි. පිළිතුර එනවා 372208. රෝම ඉලක්කම් 8 937401 අඩු කිරීම 526304. ඉක්මනින් අඩු කරමු. දැන් ඔබ අඩු කිරීම හොඳින් ඉගෙනගෙන තියෙන්නේ. ලැබෙනවා පිළිතුර 411097. රෝම ඉලක්කම් 9 938570 අඩු කිරීම 685128. ඉක්මනින් අඩු කරමු. ලැබෙනවා පිළිතුර 253442. රෝම ඉලක්කම් 10 400 මිලියන 118,000 අඩු කිරීම 205 මිලියන 180,063. ලැබෙනවා පිළිතුර 194 මිලියන 937,937. ගැටලුව අංක 2. ගොවි මහතෙක් තමා සතු ට්‍රැක්ටරය රුපියල් 1,210,000කට විකුණා අලුතෙන් ට්‍රැක්ටරයක් රුපියල් 1,795,000කට මිලදී ගනී. අලුත් ට්‍රැක්ටරය මිලදී ගැනීමට ගොවි මහතාට අමතරව දැරීමට සිදු වූ මුදල කොපමණද? ඒ සඳහා 1,795,000න් අඩු කරන්න ඕන 1,210,000. අපි අඩු කරමු. ලැබෙනවා පිළිතුර 595,000ක්. අඩු කිරීම ඔබ හොඳින් දන්න නිසා මම පිළිතුර ඉක්මනින් ලබා ගත්තා. එවිට අමතරව දැරීමට සිදු වූ මුදල රුපියල් 595,000යි.
ගැටලුව අංක 3. ටින් මාළු නිෂ්පාදන ආයතනයක දිනක ටින් මාළු නිෂ්පාදනය 10000ක් වේ. ඉදිරි අවුරුදු 2ක කාලය තුල දිනක ටින් මාළු නිෂ්පාදනය 20000ක් දක්වා වර්ධනය කර ගැනීම ඔහුගේ අපේක්ෂාවයි. අවුරුදු 2ක් අවසානයේ වර්ධනය කර ගැනීමට අපේක්ෂිත දිනක ටින් මාළු නිෂ්පාදන ප්‍රමාණය දැන් ටින් මාළු නිෂ්පාදන ප්‍රමාණයට වඩා කොපමණ වැඩිද? ඒ සඳහා 20000න් අඩු කරන්න ඕන 10000ක්. එවිට ලැබෙනවා පිළිතුර 10000යි. එම නිසා වර්ධනය කර ගැනීමට අපේක්ෂිත දිනක ටින් මාළු නිෂ්පාදන ප්‍රමාණය දැන් ටින් මාළු නිෂ්පාදන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණය වෙනවා 10000යි. ගැටලුව අංක 4. රුපියල් 250,000කට විකිණීමට තිබූ කුඹුරු ඉඩමක් මිලදීගත් සුසන්තට තම අත ඇති මුදල ප්‍රමාණවත් නොවුන නිසා රුපියල් 75,000ක මුදලක් ණයට ගැනීමට සිදුවිය. සුසන්ත අත තිබූ මුදල කීයද? ඒ සඳහා රුපියල් 250,000න් අඩු කරන්න ඕන රුපියල් 75,000ක්. එවිට ලැබෙනවා පිළිතුර 175,000යි. එනම් සුසන්ත අත තිබූ මුදල වෙනවා රුපියල් 175,000යි. ගැටලුව අංක 5. ශ්‍රී ලංකාව ඉස්සන් අපනයනය කිරීමෙන් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක සිටී. කෙසේ වෙතත් 2014 වර්ෂයේ ඉස්සන් අපනයනයෙන් ලද ආදායම රුපියල් 3,375,000ක් වූ අතර 2015 වර්ෂයේදී එය රුපියල් 1,971,000ක් විය. 2014 වර්ෂයට වඩා 2015 වර්ෂයේ ඉස්සන් අපනයනයෙන් ලද ආදායමේ පහත යාම කොපමණද? ඒ සඳහා 3,375,000න් අඩු කරන්න ඕන 1,971,000. එවිට ලැබෙනවා පිළිතුර 1,04,000,000ක්. එනම් 2014 වර්ෂයට වඩා 2015 වර්ෂයේ ඉස්සන් අපනයනයෙන් ලද ආදායමේ පහත යාම වෙනවා රුපියල් 1,04,000,000ක්.